සුබ දවසක් කියලා පිළිගන්න මගේ යාළුවෝ සියලු දෙනාටම ඔන්න අදත් මම අලුත් සර්කිට් එකක් අරන් ආවා. මේක නම් පොඩි සර්කිට් එකක්. වැඩි දෙනාගේ ඉල්ලීම මත තමයි අද මට මේක කරන්න හිතුනේ. මේක තමයි එමර්ජන්සි ලයිට් සර්කිට් එක. හරි, එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. ඇත්තට බිඳුව 12 IC එක මෙන්න මේ විදිහට රිලේ එකට පාස් ගන්නවාට පැහැදිලිව දැන් පේනවා ඇති පින් කනෙක්ෂන් ටිකත් එක්ක. ට්‍රාන්ස්ෆෝමරේ 230 DC කරලා ඒ සප්ලයි එක මේකට දීලා තියෙනවා. ඒ ඉන්ඩිකේට් වෙලා තියෙන බල්බ් එක LED බල්බ් එක පත් වෙලා තියෙනවාට පේනවා. ඒ මම දැන් සප්ලයි කරන්ට් එක ගියා වෙන ස්විච් එක ඕෆ් කරාම යාට පේනවා. දැන් බැටරියෙන් ක්‍රියාත්මක වෙලා ලයිට් එක ඔන් වෙනවා. දැන් අපි මල්ටිමීටරේ තියලා බලමු. ඔන්න දැන් ඔයාලට පේනවා නෝමල් තියෙන වෝල්ටේජ් එක. කරන්ට් එක ආවම ලයිට් එක ඕෆ් වෙලා බැටරිය චාර්ජ් වෙන්න පටන් ගන්නවා. ඔයාලට පේනවා දැන් වෝල්ටේජ් එක වැඩි වෙනවා ටික ටික. ඊට පස්සේ ඔයාලට පේනවා දැන් බැටරිය ටික ටික චාර්ජ් වෙනවා. ආයිත් කරන්ට් එක ගියාම ඔයාලට පේනවා ලයිට් එක ඔන් වෙලා බැටරිය සාමාන්‍ය වෝල්ටේජ් එක ඩිංග බැටරිය අඩු වෙනවා. ඔන්න ඒ වගේ තමයි හරිම සරලයි. ඔයාට හදාගන්න පුළුවන් හොඳ ඇම්පියර් එකක් ඇතුව දැන් රිලේ එකේ ඔයා දන්නවා රිලේ එකේ සාමාන්‍යයෙන් ඇම්පියර් 5ක් 6ක් වගේ 10 15 ඒ වගේ තියෙනවා. ඔයාට ඒ වගේ රිලේ එකක් දාලා 12 වෝල්ට් මේ විදිහට සර්කිට් එක හදාගත්තට පස්සේ ඔයාට කැමති විදිහට මේ හොඳට යූස් කරන්න පුළුවන්. ඇත්තටම මට හිතෙනවා ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ට්‍රාන්ස්ෆර් වලින් හදන ඒවා මම දැකලා තියෙනවා ගොඩක්. ඒවයි මේ වගේ ලොකු ඇම්පියර් එකක් ගන්න බෑ. මගෙන් ඔයාලා කීප